ඔයාලා බලනවා ඇති මේ මොකක්ද කියලා. මේක අපේ අලුත් වැඩක්. අපි හිතුවා පොඩි බ්ලොග් එකක් කරන්න හොඳයි කියලා. අතන මේක මගේ ඔළුවේ තිබුණා කාලයක් පුරාවට මේ වැඩේ කරන්න ඕනේ කියලා. හැබැයි මම උත්සාහ කරා තැන් වලට ගිහලා පොඩි වීඩියෝ ක්ලිප්ස්. දැන් මම හිතුවා ඩි බ්ලොග් එකක් විදිහට මේ වැඩේ මම කරනවා කියලා. අද දවසේ තැන් කිහිපයකටම යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අපි බලමු. सासों को सांसों उड़ाने दो सना धीमी सी धड़कन को ढलने दो सना लम्हों की गुजारिश ඇත්තටම ප්ලෑන් එකක් හැදුවට මුලින්ම අපි කරේ මේ ප්ලෑන් එක කඩලා දාපු එක. මොකද මේ බස් එක යනකොට අපිට තරමකදී දැක්කා මොකක් හරි ෆෙස්ටිවල් එකක් තියෙනවා. ලස්සන කරත්ත ටිකක් එතන හදලා තිබුණා. ඉතින් මේ ගැන විස්තර දැනගන්නත් එක්ක අපි එතනින් බැස්සා. आँखों में हमको उतरने दो सना. ඉතින් අපි පොඩ්ඩක් ගිහිල්ලා මේ ගැන විස්තර ටිකක් හොයලා බැලුවා. අද ෆෙස්ටිවල් එකක් තියෙනවා. ඔව් හෙට. හෙටද තියෙන්නේ. ඔව්. සත් දෙක. දෙයියෝම දීලා මම හරිනවා. ඔව් කියලා බෝල් රොට් එක කියලා ඒක පාරේ කියලා. ආයි මෙතනට මේනවනේ. ඔව්. කොහමද උදේ 6ට යනවා. හවස 6 වෙනකොට. ආදිපූරම් මේක දෙමළ අයගේ ෆෙස්ටිවල් එකක්. හැම අවුරුද්දකම මේ විදිහට සරසලා පූජාවන් කිහිපයක් දවස් කිහිපයක්ම මේක උදෑසන 6ට මේ විදිහට උත්සවාකාරයෙන් ලස්සනට සරසලා මේ වැඩේ කරන තමයි අපිට ආරංචි වුණේ. එතන කොවිලක් තියෙනවා. ඒ කොවිලේ නම තමයි මයුරපති ශ්‍රී භද්‍රකාලි අම්මාන් ටෙම්පල් තමයි මෙතන තියෙන්නේ. ඉතින් මෙතන ගොඩාක් අය ඇවිල්ලා මේ ෆෙස්ටිවල් එක සමරනවා කියන එක තමයි අපිට ආරංචි වුණේ. ඕකයි අර ඒගොල්ලොන්ගේ වේල් තියෙනවනේ. වේල් අර බම්බලපිටියේ පාරේ යන්නේ. ඒක සෙනසුරාදා දෙවනිදා තමයි තිබුණේ. එතකොට මේ 15 වෙනිදා සිකුරාදානේ. එතකොට ලොකු පූජාවක් එහෙම තියලා ඒකේ අර කරත්තෙන් කරත්තර ප්‍රධාන කරත්ත ටික ඔය ටික තමයි වේල් පෙරහැර ඉස්සරහා යන්නේ. ඊට ඔය දෙවියන්ගේ කරත්ත කියලා අර තියෙන්නේ ශිව දෙවියන්ගේ රූප එහෙම තියෙන්නේ. එහෙම ඒකේ ඒවයි පූසාරිලා ඒගොල්ලෝ තමයි වාඩි වෙලා මේවා කරගෙන යන්නේ. ඔය ප්‍රධාන කරත්ත ටික තියෙන්නේ. ඒවට පිටිපස්සෙන් තමයි ඔය කටු ගහපු එක එක විදිවලට මිනිස්සුන්ට يعني පේ වෙච්ච කට්ටියනේ ඕකට අර යන්නේ. ඊපස්සේ ගෑනු අය අර බිම පෙරලි යනවා. එක එක අර බාර ඔප්පු කරන්න එහෙම පෙරහැරක් ඔය එක ඉස්සරින්දම්ම තිබුණ ඔය මයුරපති කෝවිලේ ඉඳන් අතන ඔය මේ බම්බලපිටියේ පැත්තේ තියෙන තව කෝවිලක් මෙතන ඉඳන් එතනට යන්නේ. ඊළඟට අපි ප්ලෑන් එකේ නැති වුණත් මේ කෝවිලට මෙහා පැත්තෙන් තියෙන හැව්ලොක් සිටි මෝල් එකට ගියා. आँसों को सांसों उड़ाने दो सना धीमी सी धड़कन को ढलने दो सना. එතන කානිවල් එකක් තිබුණා. ඉතින් ඒක ඇතුලේ නෙමෙයි ඒක ඉස්සරහා තමයි ඒක තිබුණේ. ගොඩක්ම පොඩි ළමයින්ට තමයි මේක හරියන්නේ. එයාලට අතුටු වෙන්න පුළුවන් එක එක විදිහේ දේවල් ගොඩක් මෙතන අපිට දැක ගන්න ලැබුණා. लम्हों की गुजारिश पास आ जाए हम आँखों में हमको उतरने दो सना बाहों में हमको पिघलने दो सना लम्हों की गुजारिश पास आ जाए हम එතන යනවද?
ඇත්තරම අපි මේකට යන්න නෙමෙයි ආවේ. අපි ආවේ පන්සලට යන්න. හැබැයි අතරමඟදී නතර වෙන්න වුණා. ගමන වෙනස් වුණා. ඉතින් ජීවිතෙත් මේ වගේ තමයි. අපි හිතන දේ හිතන විදිහටම නොවෙන්න පුළුවන්. දැක් කරන්න ගියාම හිතන විදිහටම කරගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි වැදගත් වෙන්නේ කරන දේ සතුටෙන් කරලා ඒ මොහොතේ විඳින්න පුළුවන් නම් අන්න ඒක තමයි ඇත්තටම කිව්වොත් වැදගත් වෙන්නේ. ඉතින් මට කියන්න බැරි වුණා මේ channel එක ඇත්තටම මම එක්ස්පෙරිමන්ට් එකක් විදිහට හදපු channel එකක්. එතකොට මේකට මම එක එක විදිහේ දේවල් දාලා බැලුවා. සමහර දේවල් මම ආස වුණාට දැන් මට ඒක හරි ගියේ නැහැ. ඉතින් මේකත් පොඩි එක්ස්පෙරිමන්ට් එකක් විදිහට තමයි කරන්නේ. මේ මම travel කරන එක හරිම ආසාවෙන් කරන දෙයක්. ඉතින් ඒ travel කරන අතරේ වීඩියෝ කරලා ඔයාලත් එක්ක එක බෙදා ගන්න එක මම හේතුවා ඔයාලටත් එකෙන් සතුටු වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා තමයි ඔයාලත් එක්ක මේ දේවල් බෙදා ගන්න හිතුවේ. මෙතන එලියට આવොත් මොනවා හරි කැවෙනවම තමයි. ඉතින් මේව ඇඟට ගුණද නැද්ද කියලා බැලුවේ නෑ. කෑවා. නමුත් මම ෆාස්ටින් කරනවා. එක සැරයක් පැය 72ක්. ඒ කියන්නේ දවස් 3ක් එක දිගට වතුර විතරක් බීලා ෆාස්ටින් එකක් කරා. ඒක හොඳයි අපේ ශරීරය ක්ලෙන්ස් කරන්න. හැබැයි එහෙම දෙයක් කරනවා නම් වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් අරගෙන කරන්න ඕනේ. මොකද ඒ වගේ ෆාස්ටින් එකකින් පස්සේ එකපාරටම කන්න බෑ. ඒ දේවලුත් දැනගෙන තමයි එහෙම දෙයක් කරනවා නම් කරන්න ඕනේ. අපිට තව යන්න තියෙනවා මෙතන ඉඳලා බෑ. ඉතින් ඒ නිසා මං ඉක්මනින්ම පෙන්නන්නම් මෙතන තියෙන දේවල් ටිකක්. ඊට පස්සේ අපි යමු ඊළඟ ලොකේෂන් එකට. Thank you. මං ඔයාලට පෙන්නන්නම් මෙතන තියෙන විශාල ෆෑන් එකක්. Seriously? ළමයි දිහා බැලුවහම පේනවා එයාලා කොයි තරම් නිදහසින්ද ඉන්නේ කියලා. වැඩිහිටිය වෙන අපි මේ තරම් සැහැල්ලුවෙන් ඉන්නේ නැහැ. මූණ දිහා බැලුවහම කියන්න පුළුවන් හිතේ තියන්නේ මොනවද කියලා. ගමනක් ගියත් ඒක අරගෙන යනවා. හැම තැනකටම මේ ප්‍රශ්න අරගෙන යනවා. ඉතින් මම කියන්නේ අපිට පොඩි වෙලාවකට හරි නිදහසක් ලැබෙන වෙලාවක් ලැබුණොත් ඒ වෙලාවෙත් අපි මේ ප්‍රශ්න ඔළුවේ තියාගෙන ඉන්නේ නැතුව මේ ළමයි වගේ අපිටත් නිදහසේ ඒ මොහොත විඳින්න පුළුවන් නම් කොයිතරම් ජීවිතය ලස්සන වෙයිද. හරි දැන් ඇති මෙතන හිටියා. අපි දැන් ඊළඟ ලොකේෂන් එකට යමු. අපි යන්නේ බස් එකේ. පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් තමයි යූස් කරන්නේ. ඉතින් ඒ නිසාම තමයි මේක මූණ දාලා කරන්න ටිකක් අපහසු. ව්ලොග් එකක් කරන එක ලේසි නෑ. හිතුවට මේක නිකන් වීඩියෝ ටිකක් කරලා දානවා කියලා. ඇත්තටම මේක ලොකු වැඩක්.
මේ විදිහට මූණ නැතුව බ්ලොග් එකක් කරන එක ඊට වඩා ලොකු චැලෙන්ජ් එකක් විදිහට මම නම් දකින්නේ. හැබැයි ඉතින් අපි බලමු ඉස්සරහට මේක ඔෆිෂියල් කරන්න පටන් ගත්තාම සමහර විට දේවල් වෙනස් වෙන්න පුළුවන්. दोसरा लबों की गुजारिश पास आ जाए हम අපේ ඊළඟ ලොකේෂන් එක විහාර මහදේවි පාක් එක. එතනට ගිහිල්ලා ඒකත් බලාගෙන එතන ඉඳන් පයින් ඇවිදගෙන යන්න තමයි ප්ලෑන් කරන් ඉන්නේ ගංගාරාම පන්සලට. මම ඉපදුනේ කොළඹ. ඉතින් ඒ නිසා කොළඹින් තමයි මේ බ්ලොග් එක පටන් ගන්නෙ. ඊට පස්සේ මගේ අයිඩියා එකක් තියෙනවා ලංකාව වටේම ඇවිදින්න. ඇන්ඩ අවුරුදු 10කට විතර කලින් නම් මේ පාක් එක ගෙදර වගේ තිබුණා. මේකේ අස්සක් මුල්ලක් නෑර මම ඇවිදලා තියෙනවා. ඒ අයි කියලා අහන්න එපා. කොහොම හරි ඔන්න අද කාලයකට පස්සේ පාක් එක හරහා අපි ගමන් කරනවා. दोसरा लबों की गुजारिश पास आ जाए අච්චර ලොකු එන්ට්‍රස් එකක් තිබුණාට පුරුද්දට වගේ හැමදාම මෙතනින් තමයි ඇතුළට යන්නේ. ගංගාරාම පන්සල ජාති ආගම් කුල භේදයක් නැතුව මිනිස්සු මෙතනට එනවා. විදේශ රටවලින් විශේෂයෙන්ම දවස ගානේ මෙතනට සෙනග පිරෙනවා. ඉතින් මම කියන්නේ අපි ආඩම්බර වෙන්න ඕනේ මෙහෙම දෙයක් අපේ රටේ අපිට තියෙන එක සම්බන්ධයෙන්. හරිම ලස්සනට මෙතන හදලා තියෙනවා. ඕන කෙනෙක්ට මෙතනට ඇවිල්ලා හිත නිදහස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයත් ලංකාවේ ඉන්න කෙනෙක් නම් මෙතනට අනිවාර්යෙන් එක වතාවක් හරි ඔයා ඇවිල්ලා බලන්න. අපි හැම ආගමකටම ගරු කරන්න ඕනේ. අපි හැම ජාතියකටම ගරු කරන්න ඕනේ. අපිට දැනෙන්න ඕනේ ආදරය විතරයි. ඉතින් ඒක තමයි වැදගත් වෙන්නේ. කෙනෙක් උසස් වෙන්නේ කෙනෙක් පහත් වෙන්නේ මේ ಜಾති ආගම් කුල ભેදයන්ගෙන් එහෙම නැත්නම් ස්ටේටස් එකෙන් Tamanට කොච්චර මුදල් දිනවද Taman කොච්චර පෝසත්ද කියන එකෙන් නෙමෙයි. කෙනෙකු පෝසත් වෙන්නේ ඇත්තටම එයාගේ සිතුවිලි වලින් සහ එයා ගන්න ඇක්ෂන් වලින්. ඉතින් මම විශ්වාස කරන්නේ ඒකයි.
ඒ පන්සලේ තියෙනවා පොඩි කෞතුකාගාරයක්. ඉතින් ඔයාලට ආවහම වැඳ පුදා ගන්නවට අමතරව ඒක බලන්නත් අවස්ථාව ලැබෙනවා. මෙයාලා මේ පිළිමවල රත්රන් වර්ණය ආලේප කරන්නේ ඇඟිලි වලින්. බලන්න ලොකු ගෞරවයක් දීලා ඒ දේ කරනවා. බලන් ඉන්නත් ආසයි. ඉතින් අපි එතන ටික වෙලාවක් නිදහසේ නිස්කලංකව ඉඳලා එතනින් එළියට ආවා. දැන් ටිකක් හවස් වෙන්නත් ළඟයි. හැබැයි ඉතින් එන මග ආපහු අපිට හැව්ලොක් සිටි එක මුණ ගැසෙනවා. ඉතින් අපි තීරණය කරා ආපහු ඒකට යන්න. सासों को सासों निकलने दो सना बेबी सिगर මගදී ට්‍රැෆික් එකට ආවුණා. කොහොම හරි එතනට එනකොට රෑත් වෙලා. අනිවල් එක හරියනම් ලං කරන්න බෑ. පුදුම සෙනගක් හිටියේ. ඉතින් අපි පොඩ්ඩක් බලලා කෙලින්ම ඇතුළට ගියා. මොකද ඇතුලේ විශේෂ යමක් තියෙනවා කියලා ආරංචි වුණා. එන මම ඔයාලට තව චුට්ටකින් ඒ ගැන කියන්න. You say slow down. I don't like to move too fast. It drowns the truth with things that are not real, and I really want a ඉතින් මේ තියෙන්නේ ඒක තමයි මැජික් ෂෝ එකක්. මම චූටි කාලේ ඉඳන් හරිම ආසයි මේ මැජික් වලට. ඇත්තටම කිව්වොත් මේ ජීවිතේ කියන්නේම මම දකින්නේ මැජික් එකක් විදියට. කොහොම හරි මේ පැය භාගයක් විතර මෙතන නැවතිලා අපි මේ ෂෝ එක බැලුවා. හරිම ලස්සනට ඒක ප්‍රසන්ට් කරා. ඉතින් ඔයාලටත් ඒකින් කොටසක් බලන්න මම අරගෙන ආවා. down. I don't like to move too fast. It drowns the truth with things that are not real, and I really want us to be real with love, love that lasts. In the past I messed up, gave too much. What is it with time? Why can't we unwind? And all the hurt we deal with, I wanna leave my cares behind. And now that time has passed, I see why we are lonely. Ooh, should've let me speed it up. You could've had more of me. And now that time has passed, I see why we were lonely. Should've let me speed it up. You could've had more of me. And now that time has passed, I see why we were lonely. Should've let me speed it up. You could've had more of me. මේක තව ගොඩාක් තිබුණා. මම ඔයාලට ටිකයි පෙන්නුවේ. කොහොම හරි
ඒකත් බලලා අපිට මහන්සි ඊට පස්සේ අපි ගෙදර යන්න තීරණය කරා. ඉතින් ඔය විදිහට තමයි අපේ එදා දවස ගෙවුනේ. सांसों को सांसों में ढलने दो सरा धीमे सी धड़कन को बदलने दो सरा लम्हों की गुजारिश है पास आ जाए